සුබ උදෑසනක්. ආයෙත් අද අලුත් දවසක අපි මේ යන්නේ රම්බොඩට. ලස්සන පරිසරයක සුන්දරත්වය විඳින්න. රම්බොඩ ටනල් එක ඇතුළෙන් ඇවිල්ලා රම්බොඩ පෝල්ස් හොටෙල් එකට තමයි මේ අපි එන්ටර් වෙන්නේ. අපි ඉන්නේ කිලෝමීටර 150ක් විතර ඈතින් කොළඹින්. ඉතින් ලස්සන පරිසරයක ලස්සන හොටෙල් එකකට ඇවිල්ලා ඉන්නේ. මේ රම්බොඩ ෆෝල්ස් හොටෙල්. ඉතින් මේ හොටෙල් එකේ ඉඳන් බැලුවාම ළඟම තමයි රම්බොඩ ෆෝල්ස් තියෙන්නේ. අපිට රූම් එකේ ඉඳන්ම ෆෝල් එක දකින්නත් පුළුවන්. හරිම ලස්සන තැන. ඕගලන්ගේ හොලිඩේ එකක් විදිහට ආවොත් ලස්සනට එන්ජොයි කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න. යමු. මේ නව වීඩියෝස් තියෙනවා, බ්ලොග් වීඩියෝස් තියෙනවා. අපි වීඩියෝ එක බලමු. යමු එහෙනම්. හොටෙල් එකෙන් අපිට රිසර්ව් කරපු රූම් එක බලමුද? රූම් එකෙන් එළියේ තියෙන view එක බැලුවාම හිතා ගන්න අමාරුයි. ඇත්තටම සුන්දර පරිසරයක්. දියැලක සුන්දරත්වය විඳගෙන කෑම වේලක් ගන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ හරිම අපූර්ව එක්ස්පීරියන්ස් එකක්. හොටෙල් එකේ ඉඳලා අඩි 10ක්වත් යන්න ඕනේ නෑ රම්බොඩ ෆෝල් එක ළඟට. ඒක ඉතින් වෙනමම ලස්සනක්, වෙනමම වයිබ් එකක් තියෙන සුන්දර දියැලක්. මේ සුන්දර රම්බොඩ ගම්මානය අයිති වෙන්නේ මධ්‍යම පළාතට. ශීත දේශගුණයයි නුවරඑළියට ළඟින්ම පිහිටා තිබීමයි ඒ වගේම සුන්දර පරිසරයත් එක්ක සංචාරකින්ගෙන් රම්බොඩට නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේම මේ රම්බොඩ ෆෝල්ස් හොටෙල් එක රම්බොඩ ටනල් එකයි රම්බොඩ ෆෝල් එකයි ළඟම පිහිටීම හින්දා බොහෝ සංචාරකයන්ගේ නවාතැනක් වෙලා තියෙනවා. මේ දකින රම්බොඩ ෆෝල් එක තමයි ලංකාවේ උසින් 11 වෙනියට තියෙන්නේ. ඒක දිග කොච්චරද කියනවා නම් අඩි 358ක් වගේ වෙනවා. ඉතින් හරිම ලස්සන දියැලක්. ඔයත් ආවොත් රම්බොඩ ෆෝල්ස් හොටෙල් එකට මේ දියැලේ සුන්දරත්වය වෙනමම විදිහකට විඳින්න පුළුවන්. රම්බොඩ ෆෝල්ස් හොටෙල් එකට ආවොත් දියැලි ගොඩක් බලන්න පුළුවන්. ඉතින් මෙතනින් පේනවා රම්බොඩ ෆෝල්ස්, අතනින් පේනවා පූනෑල්ල, ඊට මේ පැත්තේ තවත් ලස්සන දියැලක් පේනවා. ඉතින් මේ ලස්සන දියැලි පාරාදීසයකට මැදි වෙච්ච සුන්දර හොටෙල් එකක් තමයි මේ රම්බොඩ ෆෝල්ස් හොටෙල්. රම්බොඩ ෆෝල්ස් හොටෙල් එක්ස්පීරියන්ස් එක
එහෙම නැත්නම් අපේ මේ වැකේෂන් එක මේ විදිහට ඉවර වෙනවා. ඒ වගේම තමයි ඔයාටත් අපි ආරාධනා කරනවා ඔයාගේ වැකේෂන් එක මේ වගේ ලස්සනට ගත කරන්න එන්න රම්බොඩට කියලා. ආයෙත් අපිට එන්න තියෙන්නම රම්බොඩ උමග ඇතුළෙන්ම තමයි. ඉතින් ඒ ගැන නොකිය බෑනේ. මේක තමයි ලංකාවේ තියෙන දිගම මාර්ග උමග. දිගින් මීටර 225ක්. මෑත කාලේ නිකුත් කරපු 1000 නෝට්ටුව අරන් බැලුවොත් ඒකෙත් තියෙන්නේ මෙන්න මේ උමගම තමයි. එහෙමනම් ඉතින් අද දවසේ අපේ සංචාරය නිමා කරන ගමන් ඔයාටත් ආරාධනා කරනවා මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න කියලා.